මං කල්පනා කරා මේ හැමදාම මගේ සටහන් වල එක දේවල් එකතු කරන නිසා මගේ යාළුවෝ බලනවා ඇති මේ මිනිහා මොනවද මේ ඩුබයි වලට වෙලා කරන්න කියලා. මම අද ඔයාලට මගේ දිනපොතේ සටහනක් තියෙනවා. මම වැඩ කරන සයිට් එක ඇත්තරම මේ ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් ඇතුළුව මේ ඉදිකිරීම් ශේත්‍රයේ කටයුතු කරන සමාගමක තමයි මම සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. මේ මගේ ටීම් එක මේගොල්ලෝ වැඩ කරනවා මේ ලංකාවේ අය බහුතරයක් ලංකාවෙත් ඉන්නවා. ඊට අමතරව මේ නම් ලංකාවෙන් ආපු සහෝදරයෝ කීප දෙනෙක්. ඒගොල්ලෝ මේ වයරින් වැඩ කරන ගමන් මේ ඔයාලා දකින්නේ මේ ප්ලාස්ටර් කරනවා. ඒ කියන්නේ මේ සිමෙන්ති වලින් කපරාදු කිරීමක් කරන මේ ඉදිකිරීම් කටයුතු බහුතරයක් ලංකාවේ අයත් මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඔබට දකින්න පුළුවන් ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රය තුල බාසුන් නැහැලා කපරාදු කරන ආකාරයටද මේ කරන්න කියලා කියන කාරණාව. ඇත්තටම මෙතන මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ සියලුම දේවල් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒක ඔබට දකින්න පුළුවන් මේ මට්ටම් ලීය කොච්චර උස මට්ටම් ලීයක්ද මේ තනි පුද්ගලයෙක් අරගෙන මුළු බිත්තියක් සම්පූර්ණම බිත්තිය පුරාම මට්ටම් කිරීමක් කරනවා. ඒ වගේම බිත්ති ප්ලාස්ටර් කරන කපරාදු කරන කටයුතු ටික කරනවා. මේ කටයුතු වල ගොඩාක් දක්ෂයි ඊජිප්තු ජාතිකයෝ ඒ වගේම පාකිස්තාන් ජාතිකයෝ වගේ අය. අපේ අයත් හරියට මේ ආකාරයෙන් වැඩ කරනවා. මේ මිනිසුන්ට ඇත්තටම විවේකයක් හරි අමාරුයි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ. මොකද මැෂින් එකෙන් තමයි බදාම විදීම සිද්ධ කරන්නේ බිත්තිවලට. ඊට සාපේක්ෂව තමන් ඒ බිත්තිය ලෙවල් කිරීම, බදාම ලෙවල් කිරීම, කපරාදු කිරීම, ඊළඟට ලෙවල් එකට බදාම කපන එක, ඒ කටයුතු ටික මේ නිසියාකාරව කරන්නට ඕනේ. ඉතින් අපිට දකින්න පුළුවන් මේ තාක්ෂණික ශිල්පීන් ඒ ආකාරයට මේ කටයුතු කරන විදිහ බහුතරයක් අපිට දකින්න පුළුවන්. සමහරවිට මේ සිමෙන්ති අපරාධයේ සිමෙන්ති සෑහෙන නාස්ති වෙනවා කියලා කියන කාරණේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ සියලුම සිමෙන්ති අය නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගන්න කටයුතු කරනවා. මේ ඔබ දකින්නේ මැෂින් එකෙන් බදාම දියාරු කරන ලද බදාම බිත්ති පුරා ස්ප්‍රේ කිරීම ඉසිනවා. මේ සඳහා සිමෙන්ති සහ විශේෂිත බදාම මිශ්‍රණයක් සහ ජලය එක් කරන ලද ස්වයංක්‍රීයව සිද්ධ වෙන යන්ත්‍රයකින් තමයි මේ බදාම විදීම සිද්ධ කරන්නේ. ඒ හා සමගවම බදාම කැපීම සිද්ධ කරනවා මට්ටම් ලීයකින්. මට්ටම් ලීය සම්පූර්ණ බිත්තිය පුරාම අවශ්‍ය ප්‍රමාණයට උස ප්‍රමාණයට මට්ටම් ලීය තියෙනවා. දැන් මේ දකින්නේ ඔබ මේ ප්ලම්බින්. ඒ කියන්නේ පයිප් වැද්දුම් කරන, ඒ කියන්නේ ජලනල සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා යොදා ගන්න බාත්රූම් වල ෆිටින්ග්ස්, ප්ලම්බින් සහ ෆිටින්ග්ස් සවි කරන කටයුතු ටිකක් කරනවා. ඒ වගේම තමයි මේ අපේ ලංකාවේ සහෝදරවරු බිත්ති කඩනවා, වයරින් සඳහා අවශ්‍ය කරන ඒ නල කටයුතු එලා ගැනීම සඳහා මේ ඔබ දකින්නේ මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. ඉතින් තාක්ෂණය නිරන්තරයෙන්ම භාවිතා වෙනවා. විශේෂයෙන් කාර්යක්ෂමව තාම කඩිනමින් ඒ අදාළ ව්‍යාපෘතියේ කටයුතු සිදු කරනවා. මේ ව්‍යාපෘතිය සාජා ප්‍රදේශයේ අල්මම්ෂා කියන ප්‍රදේශයේ ඉදිකිරින විශාලම මේ නිවාස සංකීර්ණයක ඉදිකිරීම කටයුත්තක්.
ඒ වගේම තමයි මේ මාත් සමග සේවය කරන අනෙකුත් ශ්‍රී ලාංකික සහ අනෙකුත් පාකිස්තාන් ඒ වගේම අප්‍රිකානු රටවල් සහෝදර මගේ සහායක සේවක මහත්වරුන් ඒ අවශ්‍ය කටයුතු සඳහා උපදෙස් දෙන මොහොතක්. ඉතින් මේ ආකාරයෙන් රාජකාරී කටයුතු කරනවා. ඊටාම කාර්යබහුල සහ කාර්යක්ෂම සේවයක් අපි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල සිද්ධ කරන්නේ. බහුතරයක් ශ්‍රී ලාංකික සහෝදරයින්ට මම ආරාධනා කරනවා අපි සමග එක් වෙන්න. ඉදිකිරීම් කටයුතු ඉදිකිරීම් ක්ෂේත්‍රය කියලා කියන්නේ ඉතින් කර්කශ තත්වයක් වුණත් අපේ රටේ ඉදිකිරීම් කටයුතු වලට වඩා සාපේක්ෂව බලපුවාම ඊට වඩා දියුණු තාක්ෂණයක් උපයෝගී කරගෙන සිද්ධ කරන බොහෝ කටයුතු තමයි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බොහෝ මේ අවස්ථාවට මේ ඩුබයි දේශයේ විශේෂයෙන් එක්සත් අරාබි එමිරාජයේ මේ එමිර හතේම ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බොහෝ රැකියා අවස්ථාවන් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඒ සම්බන්ධ විය යුතු ආකාරය සහ ඒ සම්බන්ධයෙන් නැවත මගේ බණ්ඩාස් ඩයරි මේ channel එකේ මම සටහනක් තිබෙනවා මගේ ඩයරි එකේ. මම ඒක පසුව ඔබට ඊළඟට ඔබට ලැබෙන සටහන් වලින් දැක ගන්නට කියවන්නට අවස්ථාව උදා වෙයි. කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? වසර 2ක රැකියාව වීසාවක් ලබාගෙන ඒ රැකියාවට සම්බන්ධ වෙලා රැකියාව කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා කියන කාරණාව මම පසු සටහනකින් ඔබව දැනුවත් කරනවා. ඉතින් මේ ආකාරයෙන් බොහෝ අවස්ථාවන් වල අපේ ආදරණීය ශ්‍රී ලාංකික සේවක මහත්තුරු අපිත් සමග රාජකාරී කටයුතු කරනවා. බොහෝ අවස්ථාවන් වලදී ශ්‍රී ලංකාවේදී නොලබපු වෘත්තීය අත්දැකීම් මේ රටට ඇවිල්ලා මේ රටේ විවිධ ජාතීන් සමග රාජකාරී කටයුතු කරද්දී අපිට විවිධ අත්දැකීම් ඒ වගේම තාක්ෂණික වශයෙන් ලබන අත්දැකීම් තා විශාල ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇතෙම මේ අප සමග සම්බන්ධ වන සමහර තරුණ තාක්ෂණවේදීන් ශ්‍රී ලංකාවේදී වෘත්තීය වශයෙන් යමක් පුහුණු වීමක් හෝ එහෙම නැත්නම් වෘත්තීය වශයෙන් යමක් කරපු අය නෙවෙයි. බහුතරයක් යම් කුඩා ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙලා වෘත්තීය වශයෙන් යම්කිසි නිපුණතාවයක් නොමැති අයවලුන් තමයි අප සමග සම්බන්ධ වන්නේ. නමුත් මෙහි ඇවිල්ලා මාස 2-3ක් යනකොට ඒ අය අදාළ වෘත්තියට අනුගත වෙනවා. ඒ වෘත්තිය තුල ප්‍රවීණත්වයක් ලබනවා. විශේෂයෙන් මා සඳහන් කරපු විදුලි ඉංජිනේරු ශිල්පය, ඒ වගේම ජලනල කාර්මික ශිල්පය, ඒ වගේම වායු සමීකරණ ශිල්පය, කර්මාන්ත සහ ගෘහස්ත වායු සමීකරණ ශිල්පය ආදී කොට ඇති සියලුම තාක්ෂණික ශිල්පීන්ට මේ එක්සත් අරාබි එමිරාජයේ දොරගොළු විවෘත වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ රැකියා අවස්ථා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විදුලි කාර්මික ශිල්පීන්, ජලනල කාර්මික ශිල්පීන්, ඒ වගේම වඩු, මේසන්, ඒ වගේම වෙල්ඩින්, ඒ වගේම රිගර්ස්, ඊළඟට කම්බි නමන ආදී කොට ඇති බොහෝ රැකියා ක්ෂේත්‍රයන් සඳහා අපට අවස්ථාව උදා වෙලා තියෙනවා කියන එක මතක් කරන්නට ඕනේ.